හයි මට ඉතින් මේ කාරණේ කියන්න හිතුනේ මිස්ටර් කොත්තු මේ කාලේ ගොඩක් ජනප්‍රිය මාතෘකාවක් නිසා ඒක හරහා සිද්ධ වෙච්ච දෙයක් දැකපු දෙයක් නිසා ඉතින් ඔයාත් මොකද අද කාලේ දෙමව්පියන්ටවත් පාසලේ ගුරුවරුන්ටවත් ළමයින්ට ගහන්න එපා කියලානේ තියෙන්නේ. ඉතින් එතකොට අත්‍යවශ්‍යම තැන් දෙකේදීත් ළමයිට ගහන්න එපා කියලා අපි මානුෂීය මොන හරි නීති රීති රෙගුලාසි ඇවිල්ලා තියෙනවා නම් ඉතින් ආයතනයක් ඇතුලේ කොහෙත්ම එහෙම සේවකයෙකුට ගහන්න කාටවත්ම අයිතියක් නැහැ. ඉතින් අපි මිනිස්සුනේ සත්තු තිරිසන්නු විදියට හැසිරෙන්න නෙමෙයිනේ. මිනිසුන්ට කතා කරන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා විසඳ ගන්න ඕනේ. විනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා ඒ විදියට කතා කරලා විසඳන්න ඕනේ දේවල් මිසක් ගහන්න ඕනේ දේවල් නෙමෙයි. ඉතින් එහෙම කරනවා කියන්නේ යම් කිසි ප්‍රධානියෙක් එයාගේ දුර්වලතාවය තමයි එයා පෙන්눔 කරන්නේ. මොකද එයා ඉගෙනගෙන නැහැ ආයතනයක් හරියට පවත්වාගෙන යන්නේ කොහොමද කළමනාකරණය කරන්නේ කියලා එයා ඉගෙනගෙන නැහැ. නිකන් සල්ලි ටිකක් අතට හම්බ වෙලා නිකන් බිස්නස් එකක් ස්ටාර්ට් කරපු ඕන කෙනෙක් විතරයි. ඉතින් මේ කියන කතන්දරේ ආයතනයක ප්‍රධානියෙක්ට ආයතනයක විතරක් වෙන්න ඕනේ නැහැ. හැමනිතරම තමන් යම්කිසි පිරිසක් පාලනය කරන කෙනෙක් නම් තමන් කතා කරන විලාසය, හැසිරෙන විලාසය, අඳින පළඳින විලාසය මේ හැම දෙයක් ගැනම තමන් ඊටාම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඔයාව අනුකරණය කරන ඔයාගේ පහළ ස්ටාෆ් එකක් ඉන්නවා. ඒ කියන්නේ ඔයා පාලනය කරන මේ ඔයාට පහලින් ඉන්න අය සමහර විට ඔයාව අනුකරණය කරනා වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ හැසිරීම, කතා කරන විදිය, ප්‍රශ්න විසඳන විදිය හැම දෙයක්ම ඒගොල්ලොන්ට ඒක මොටිවේෂන් එකක් වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔයාගේ විදිය හොඳ නැත්තම් ඒක ඒ පුද්ගලයන්ට සමහර විට මේක රැකියාවල් වල නම් රස්සාවත් එපා වෙන තැනටම වැඩ සිද්ධ වෙන විදිහේ වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා ප්‍රධානියෙක් නා. ඒ කියන්නේ මේක පොඩි තැන ඉඳන් ලොකු තැනට යනකම්ම යනවා. ඕනම පිරිසක් පාලනය කරන කෙනෙක් නම් ඔයා ඉතින් තමන්ගේ වචන ගැන, හැසිරෙන විදිය ගැන හොඳ සැලකිලිමත් වෙන්න, තමන් කොහොමද ඉමෝෂන්ස් වලට මූණ දෙන්නේ කියන එක ගැන ඉතින් හොඳ අවධානයෙන් ඉන්න. මොකද සමහරට ඔයා කතා කරන එක වචනයක් ඔයා දිහා හැරිලා බලන එක බැල්මක් සමහරට තව මිනිස්සෙක්ගේ ජීවිතයට ඒක මොටිවේෂන් එකක් වෙන්න පුළුවන්. තව මිනිස්සෙක්ගේ ජීවිතයකට ඒ විදිහේ හැටියට ඒක මුළු ජීවිතේම එපා කරන සිදුවීමක් වෙන්නත් පුළුවන්. මොකද මට මේ වගේ අත්දැකීම් ගොඩක් තියෙනවා. මොකද මම අවුරුදු 15කට වඩා වැඩි කාලයක් රැකියා ජීවිතයේ තවමටත් නියලිලා ඉන්න නිසා ඉතින් විවිධ මිනිස්සුන් යටතේ වැඩ කරන්න ලැබිලා තියෙන නිසා එක එක මිනිස්සුන් එක එක විදියයි. ඉතින් අර සමහරු අපට මොටිවේෂන් එකක් ගෙනත් දුන්නා. සමහරු අපට අපේ රසාවත් එපා කෙරෙව්වා. ඒ වගේ ඉතින් මටත් මේකේ අත්දැකීම් තියෙනවනේ. ඒ නිසා තමයි මම මේ විදිහට ෂෙයා කරන්න හිතුවේ මේ මගේ අදහස. ඔයාගේ පෙර පිනකට ඔයා ප්‍රධානියෙක් වෙලා ඉන්නේ. ඔයාට අනිත් අයට නැති හැකියාවක් ඔයාට ලැබිලා තියෙන නිසා තමයි ඔයා ප්‍රධානියෙක් වෙලා ඉන්නේ. ඔයාට කරන්න බැරි වැඩ ටික කරන්න තමයි ඔයාට සපෝටිව් ස්ටාෆ් එකක් ඉන්නේ. ඒ ඔක්කොම වැඩ තමන්ට තනියෙන් කරන්න බැරි නිසානේ සපෝටිව් ස්ටාෆ් එකක් ඉන්නේ. ඉතින් ඒ තමන්ට උදව් කරන මිනිස්සුන්ට නරක විදියට කතා කරන්න, නරක විදියට බයින්න, හැසිරෙන්න එක හොඳ නැහැ. ඒක තමන්ගේ දුර්වලකමක්. ඇත්තටම තමන්ට ලැබිලා තියෙන ඒ වාසිය, ඒ පින මොකද ඇත්තටම ඔයා නිසා ජීවිතේ දිනන්න උත්සාහවන්ත වෙන මොටිවේෂන් එකක් ලැබෙන කෙනෙක් විදියට ඉන්න බලන්න. ඔයා පිරිසක් පාලනය කරන ප්‍රධානියෙක් නම් මොකද තව කෙනෙකුට ඔයාගේ ජීවිතෙන් ඔයාගේ විදිහෙන් ඒකට එහෙම නැතුව තව මිනිස්සෙකුගේ ජීවිතේ කාලකන්ණි වෙන විදියට ඒ මිනිසයාට ජීවිතේ එපා වෙන විදියට හොඳ නැති විදියට හැසිරෙන්න එපා කියලා තමයි ඉතින් මම කියන්නේ. මොකද අපි හැමෝම මිනිස්සු. අද ඔයාගේ පිනට ඔයා ඔතන ප්‍රධානියෙක් වෙලා හිටියට
ඔයා එතන ඉඳගෙන කරන පව් වැඩ ටික ඔයාට කවදක හරි මේ ජීවිත කාලේ හෝ මේ සසර පුරාවටම ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක හොඳට තමන්ට ලැබුණු පින හරියට පාවිච්චි කරන්න. මිනිස්සුන්ට හිංසා කරන්නේ නැතුව. බයි.